Hi ළමයි, welcome back to my YouTube channel. ඉතින් අද vlog එක ගැන ඔයගොල්ලෝ දැනටමත් දන්නවනේ. මේ vlog එක ගොඩක් අය මගෙන් ඉල්ලපු vlog එකක්. ඒත් මම මේක ගේන්න හිටියේ A level ලියන්න කලින්. ඒත් මට හිතුණා A level වලින් පස්සෙම මේ vlog එක දානවා කියලා. ඉතින් දැන් මම ඔය ලෑස්ති වෙන්නේ A level exam එකේ admission එක ගන්න යන්න. ඉතින් ඉස්කෝලේ යන ළමයෙක් විදිහට අද ඉස්කෝලේට යන අන්තිම දවස. මගේ යාළුවෝ හැමෝම ඉස්කෝලේදී එකට හම්බෙන්න පුළුවන් වෙන්නෙත් අද විතරයි. කොහොම හරි ඇඩ්මිෂන් එකත් අරගෙන A level exam එක ලියන්න ඉඳපු දවසේම දිට්ටුවා සිලුකුණාටු නිසා මට A level exam එක ලියන්න උනේ නැහැ. මේ වීඩියෝ එක ගත්තෙත් ඇඩ්මිෂන් ගන්න ගිය දවසේ. බලන්නකෝ ඉතින් අපේ ගමේ ලස්සන. මුලින්ම ලයිබ්‍රරි එකට ගිහින් පොත් බාර දීලා ශ්‍රවණාගාරයට ආවා. එතනදී A level exam එක ලියන ළමයි වෙනුවෙන් පිරිත් දේශනාවක් තිබ්බා. දැන් මම පෙන්නන්නේ අපේ ඉස්කෝලේ තියෙන ලස්සන තැන්. මෙහෙම ඉස්කෝලේ ළමයි ඉන්න දවසක මට වීඩියෝ එකක් ගන්න පුළුවන් වෙච්ච එකටත් මට සතුටුයි. ඉතින් ඔයාලට කියන්න බැරි වුණානේ මගේ පාසල තමයි මතුගම CWW කන්නංගර මධ්‍ය විද්‍යාලය. මම එක වසරේ ඉඳන් 13 වසර වෙනකම්ම ඉගෙන ගත්තේ මේ ඉස්කෝලේ. මේ වීඩියෝ එක නම් අරගෙන තිබ්බේ අපේ අක්කා මම මුලින්ම සබ්ජෙක්ට් එක ලියලා ආපු දවසේ. ඉස්කෝලේ මෙහෙම දකිද්දී දාලා එන්න ඇත්තටම ලෝභයි. මොකද මට හොඳ යාළුවෝ ටිකක් මට හොඳ අත්දැකීම් ටිකක් ලබා ගන්න පුළුවන් උනේ මේ ඉස්කෝලේ හින්දා. ඉතින් පුළුවන් වුණ විදිහට මගේ යාළුවොත් එක්ක මම පොඩි ෆොටෝස් ටිකක් ගත්තා. මං හිතන්නේ ඉස්කෝලේ කාලේ තමයි අපිට ලස්සනම අත්දැකීම් ගන්න පුළුවන් කාලේ. ඉතින් ඔයා තාම ඉස්කෝලේ යන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඉස්කෝලේ කාලේදී ලස්සන මතක ටිකක් ජීවිතේට එකතු කරගන්න. ඉතින් අවුරුදු 13ක මගේ පාසල් ජීවිතය මෙතනින් නිමයි. මගේ vlog එක බලපු ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.